කෘත්‍රිමව අපි කොහොමද ලේබර් එකට අම්මා කෙනෙක් පත් කරන්නේ නැත්නම් අපි ලේබර් ඉන්ඩක්ෂන් කරන්නේ කොහොමද කියලා. දැන් මේකේ පියවර දෙකක් තියෙනවා. දැන් මුලින්ම අම්මා කෙනෙක් අපි තීරණය කරොත් දැන් මේ බබා බඩ ඇතුලේ හිටිය කාලය ඇති. දැන් බබා ගන්න සලස්සන්න ඕනේ කියලා අපි මුලින්ම කරන්නේ අර යෝනි මාර්ගය හරහා අපි ඒකට කියනවා PV කියලා. අපි ඇඟිලි දාලා විශේෂ මහත්තයෙක් අපි පරීක්ෂා කර බලනවා කොච්චර ප්‍රමාණයක් මෙයාගේ ගැප් ගෙල ඇරිලා තියෙනවද, ඊට අමතරව ගැප් ගෙල කොච්චර ප්‍රමාණයකින් කොට වෙලා තියෙනවද, ඊට අමතරව බබාගේ හිස කොච්චර ප්‍රමාණයක් පාත් වෙලා තියෙනවද කියලා ඒ කරුණු කාරණා අපි ඒ ඩිජිටල් පරීක්ෂණයකින් නැත්නම් අපි කියනවා PV පරීක්ෂණයක් කරලා අපි තහවුරු කර ගන්නවා. ඒ තහවුරු කරගෙන අපි ඒ අවස්ථාවේ තීරණය කරොත් මෙයාගේ මේ ගැප් ගෙල පොඩ්ඩක්වත් සූදානම් නෑ ප්‍රසවයට යන්න කියලා. උදාහරණයක් කිව්වොත් ගැප් ගෙල වැහිලා, ගැප් ගෙල දිගයි, බබාගේ හිසත් ගොඩක් උඩින් තියෙන වගේ අවස්ථාවක මුලින්ම කර යුත්තේ අපි ඉන්ඩක්ෂන් ඔෆ් ලේබර් ප්‍රොසීඩියර් එකේදී බෙහෙත් වර්ගයක් තියෙන ප්‍රොස්ටාග්ලැන්ඩින් කියලා. ඒ බෙහෙත අපි යෝනි මාර්ගයට ඇතුල් කරලා මේ ගැප් ගෙල ඇරීමට සැලසීම. මේක අපි සාමාන්‍යයෙන් කරන්නේ ආවට පස්සේ අම්මා කෙනෙක් අපිට මම හම්බෙන්න මම ඉස්සලා කිව්වා වගේ PV පරීක්ෂණයක් කරලා ඒකෙදි අපි තීරණය කරොත් ගැප් ගෙල තාම සූදානම් නැහැ කියලා ප්‍රසවයට යන්න අපි ඒක අම්මලා දැනුම් දීලා ඊට පස්සේ බබාගේ හෘද වස්තුවේ ස්පන්දන වේගය අපි CTG කියන පරීක්ෂණයකින් තහවුරු කරගෙන නිරෝගී කියලා. ඊට පස්සේ අපි මේ ටැබ්ලට් එකක් තියෙනවා ප්‍රොස්ටාග්ලැන්ඩින් කියලා. ඒ ටැබ්ලට් එක අපි නැත්නම් ජෙල් එකක් තියෙනවා. අපි ඇතුළු කරනවා යෝනි මාර්ගය හරහා ගැප් ගෙල ආසන්නයට. ඒතර ඒක ප්‍රතික්‍රියාවක් වශයෙන් ක්‍රමානුකූලව මේ ගැප් ගෙල ඇරෙනවා. ඊට අමතරව ක්‍රමානුකූලව ගැප් ගෙල කොට වෙනවා. ඊට අමතරව ක්‍රමානුකූලව බබාගේ හිස පල්ලෙහාට එනවා.